ෆොටෝ ලෙන්ස් එකේ අපචර් එක මයින්නේ f stop වලින්. ඒ වුණාට සිනමා ලෙන්ස් වල අපචර් එක මයින්නේ t stops වලින්. ඉතින් මොකද්ද මේකේ වෙනස? ඉතින් ෆොටෝ ලෙන්ස් එකේ f stop එක කියන්නේ ලෙන්ස් එකේ ෆෝකල් ලෙන්ත් එක අපචර් එකේ ඩයමීටර් එකෙන් බෙදුවම ලැබෙන අගය. ඉතින් මේකෙන් ඇත්තටම ලෙන්ස් එකේ ඉස්සරහට වැටෙන ආලෝකය මයින්න තමයි පාවිච්චි කරන්නේ. සිනමා ලෙන්ස් එක t stop එක කියන්නේ ඒකම තමයි. හැබැයි තියෙන එකම වෙනස අපි f stop වලින් ලෙන්ස් එකේ ඉස්සරහ වැටෙන ආලෝකය මයින්නේ t stops වලින් අපි ලෙන්ස් එකේ පිටිපස්සට වැටෙන ආලෝකය මයින්නේ. මෙතනදී ඇත්තටම t stop එක ඇකියුරේට් වෙන්න හේතුව තමයි සාමාන්‍ය ලෙන්ස් එකකට ආලෝකය වැටුනහම ලෙන්ස් එකේ තියෙන glass elements through මේ ආලෝකය ගමන් කරනකොට ඒ glass elements clear වුණාට ඒකටත් ටිකක් ආලෝකය උරා ගන්නවා. ඉතින් මේ අඩු වෙන ප්‍රමාණය f stops වලදී අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අපි උදාහරණයකට 50mm ලෙන්ස් එකක් අරගෙන ඒක f2 වලට අපචර් එක තියලා ඊට පස්සේ තව 24mm ෆොටෝ ලෙන්ස් එකක් අරගෙන ඒකත් f2 වලට අපචර් එක තියලා දැම්මට එක්ස්පෝෂර් එක එකම වෙන්නේ නැහැ. මොකද f stop එකකින් වෙනස් වෙන හන්දා. ඒ වුණාට සිනමා ලෙන්සස් බිල්ඩ් කරලා තියෙන t stop එක මොකද අපි ලෙන්සස් මාරු කරද්දී එක්ස්පෝෂර් එක වෙනස් වෙන්නේ නැති වෙන්නේ. මොකද අපිට මල්ටි කැමරා සිටුේෂන් එකක් වෙන්න පුළුවන්, ලොකු ෆිල්ම් සෙට් එකක් වෙන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ එක්ස්පෝෂර් එක හරියටම සෙට් කරලා තියෙන්නේ. ඒ වෙලාවට ලෙන්ස් එක මාරු කරන්න කිව්වහම ලෙන්ස් එක මාරු කරනම ඔක්කොම එක්ස්පෝෂර් වෙනස් වෙනවද ලොකු ප්‍රශ්නයක් ගොඩක් ඩිලේ වෙනවා. ඒක තමයි සිනමා ලෙන්සස් වල t stops පාවිච්චි කරන්නේ. ඉතින් f stops වලට වඩා t stop එක ගොඩක් ඇකියුරේට් ඒකකයක් කියලා කියන්න පුළුවන්.